ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ ඔයාලට විශේෂ වීඩියෝ එකක්. ඒ තමයි government එකෙන් ලබා දෙන පොලි රහිත ශිෂ්‍ය ණය මුදල. එහෙමත් නැත්නම් interest free student loan එක ගැන තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ පොලි රහිත ශිෂ්‍ය ණය මුදල. එහෙමත් නැත්නම් interest free student loan එක කියන්නේ කියලා. මේක දෙන්නේ ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ ලියලා උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එයාලගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු ප්‍රයිවට් යුනිවර්සිටි එකක් කරහා කරගෙන යන්න. ඒ වගේම ඒ අදාළ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළ මුදල ණය මුදලක් ආකාරයෙන් රජයෙන් ලබා දෙනවා. ඒත් එක්කම ඒක අපිට ඩිග්‍රී එක කරලා ඊටත් පස්සේ කාලෙකදී වාරික වශයෙන් ගෙවන්න පහසුකමක් සලසලා දීලා තියෙනවා. ඒ වගේම මේකේ විශේෂ කාරණය වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රයිවට් යුනිවර්සිටි එකේ කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ ගානට වඩා මේ ගවර්න්මන්ට් එකෙන් ලබා දෙන ලෝන් එක through අපිට ඒ ඩිග්‍රී එකම ඊට වඩා අඩු මුදලකට කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකට ජොයින් වෙන්නේ, මොකක්ද මේකේ process එක, මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ. මේ හැමදේම මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා වෙනවා. හරි. අපි මුලින්ම බලමු මොනවාද මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න අපිට තියෙන්න ඕන සුදුසුකම් කියලා. ඒකට මුලින්ම තියෙන්න ඕන ඕනම විෂය ධාරාවකින් A level සමත් වෙලා තියෙන්න ඕන S3 හෝ ඊට වඩා වැඩි. ඒ වගේම මේ A level අපි ලියලා තියෙන්න ඕන එයාලගේ ගැසට් එක ගහන අවුරුද්දට කලින් අවුරුදු 3ක කාල පරිච්ඡේදය තුල තමයි අපි A level ලියලා එකම සිටින් එකෙන් same සිටින් එකෙන් S passes 3ක් හෝ ඊට වැඩිය රිසල්ට් එකක් තියෙන්න ඕන. ඒ වගේම O level English හෝ A level English S passes එකක් තියෙන්න ඕන. ඒ වගේම A level වල පොදු පරීක්ෂණයේ ලකුණු 30ට වැඩිය තියෙන්න ඕන. මෙන්න මේ requirement 3 complete නම් අපි සුදුසුකම් ලබනවා මෙන්න මේ ස්ටුඩන්ට් ලෝන් එකට ඇප්ලයි කරන්න. මොනවාද කරුණු තුන? පළවෙනි එක තමයි A level S3 තියෙන්න ඕන. ඒ වගේම O level හෝ A level English S pass එකක් තියෙන්න ඕන. ඒ වගේම common paper එකට ලකුණු 30ට වඩා වැඩි වෙන්න ඕන. ඒත් එක්කම දැන් ඔයා හිතන්න අපි මේ අවුරුද්දේ ඇප්ලයි කරද්දී අපිට කොමන් පේපර් එකට ලකුණු 30ක් ඇවිත් නැහැ. එතකොට අපිට ඇප්ලයි කරාට පස්සේ ආයෙ ලියලා ඒ කොමන් පේපර් එකේ ලකුණු 30 අරන් දෙන්න බෑ. අපි මේ ගැසට් එකට ඇප්ලයි කරන්න කලින් කාල පරිච්ඡේදයක් තුල කොමන් පේපර් එකට ලියපු එකක රිසල්ට් එකේ ලකුණු 30ට වැඩිය තියෙන්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ෂයි 2-3ක් කරද්දී කොමන් පේපර් එකයි A level ඉංග්‍රීසි එකයි නැවත ලියන්නේ නැහැ එකපාරක් පාස් වුණොත්. එතකොට ඒක අපි ඒ ගැසට් එකට අදාළ කාර්ය පරිච්ඡේදය තුල අවුරුදු 3ක හෝ ඒ ආසන්න කාල පරිමාවක ලියලා නම් ඉෂුව එකක් වෙන්නේ නැහැ. හැබැයි ගොඩාක් කලින් ලියලා පස්සේ නම් අපි ඇප්ලයි කරන්නේ. එතකොට ඒක වැලිඩ් වෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලට ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක මෙතනින් තේරෙන්න ඇති මොනවාද මේ ලෝන් එකට ඇප්ලයි කරන්න අපි සතුව තියෙන්න ඕන කියලා. ඒ වගේම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අපිට ඇප්ලයි කරන්න යාලා ගැසට් එක නිකුත් කරලා තියෙන ක්ලෝසින් ඩේට් එකට කලින් අපිට අවුරුදු 25ට අඩු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ අපේ ක්ලෝසින් ඩේට් එක වෙද්දී අපිට අවුරුදු 25 පැනලා නම් අපිට ඒ සඳහා ඇප්ලයි කරන්න බෑ. ඒ රික්වයර්මන්ට් එක අපිට තියෙනවා නම් අපිට පුළුවන් ඉන්ටරෙස්ට් ෆ්‍රී ස්ටුඩන්ට් ලෝන් එකට ඇප්ලයි කරන්න. ඊට පස්සේ අපි බලමු මේකෙන් අපේ ඩිග්‍රී එකකට කීයක් ගෙවනවද, කොහොමද එතන process එක වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ ඩිග්‍රී එකේ ෆී එක ලක්ෂ 6ත් ලක්ෂ 15ත් අතර දෝලනය වෙනවා. ඒක අපි තෝරගන්නේ යුනිවර්සිටි එක හා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අනුව වෙනස් වෙනවා. ඒත් එක්කම අපි මෙතන සාමාන්‍යයෙන් ගෙවන්න ඕන ලක්ෂ 6ත් ලක්ෂ 15ත් අතර ගාණක්. ඒ වගේම අපි ප්‍රයිවට් යුනිවර්සිටි එක වෙනම ඇප්ලයි කරලා යනවා නම් මේ ගාණ ඊට හාත්පසින්ම වෙනස්. මේ ඩිග්‍රී එකටම අපි වෙනම අපිම ඇප්ලයි කරලා යනවා නම් අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් ගෙවන්න ඕන. ඒක ඩිග්‍රී එකෙන් ඩිග්‍රී එකට යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස්. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි අපේ ඩිග්‍රී ෆී එක ලක්ෂ 6ත් ලක්ෂ 15ත් අතර ගාණක් තමයි වෙන්නේ. ඒත් එක්කම ඒකේ තියෙන ප්‍රධාන වාසිය තමයි සමහර විට අපි ඒක තනියෙන් ඇප්ලයි කරලා යනවා නම් ඒකේ කොස්ට් එකේ භාගයකටත් වඩා අඩු ගාණක් තමයි සමහර වෙලාවට
අපිට මෙන්න මේ ලෝන් එක හරහා යද්දී ගෙවන්න වෙන්නේ. ඒක ඇත්තටම අපිට ලබා දෙන විශේෂ අවස්ථාවක්. ඒත් එක්කම ලක්ෂ 6යි ලක්ෂ 15යි අතර ගාණක් දෙන්නේ. ඒක ඩිග්‍රී එකෙන් ඩිග්‍රී එකට වෙනස් වෙනවා. ඒත් එක්කම අපිට පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදියට තව ලක්ෂ 3ක ප්‍රමාණයක් තියෙනවා. ඒකත් තව කොටස් විදියට බෙදෙනවා. අන්න ඒ ලක්ෂ 3ත් අපිට ඕන ඇප්ලයි කරගන්න පුළුවන්. අපේ ඉදිරි අධ්‍යාපනය සඳහා. ඒ කියන්නේ ඒ අවුරුදු 3 හෝ 4 ඇතුළත අපේ මේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට අපේ භාවිතය සඳහා ඒ ලක්ෂ 3ටත් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල කාලය ගැන කතා කරත් අවුරුදු 3 හා අවුරුදු 4 විදියට තියෙනවා. ඒ වගේම යුනිවර්සිටි 16කින් මේ පාර ගැසට් එකේ අපිට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තෝරගන්න පුළුවන්. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 129කට වැඩි ප්‍රමාණයක් එතන තියෙනවා. ඒත් එක්කම එතන ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල තියෙන කැටගරි ගණනයට ගත්තොත් මම මේන්ලි 5කට වගේ බෙදුවා. අපිට පුළුවන් ඉන්ජිනියරින් ඇන්ඩ් ටෙක්නොලොජි පැත්තෙන් කරන්න. ඒ වගේම ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් පැත්තෙන් කරන්න. ඒත් එක්කම සයන්ස් පැත්තෙන් කරන්න පුළුවන්. ඒ වගේම මැනේජ්මන්ට් ඇන්ඩ් කොමර්ස් පැත්තෙන් කරන්න පුළුවන්. ඒත් එක්කම හියුමැනිටීස් ඇන්ඩ් සෝෂල් සයන්ස් කියන පැත්තෙනුත් අපිට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් හදාරන්න පුළුවන්. එතකොට අපි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළ පැත්ත, ඒ කියන්නේ මම හිතන්නේ අපි ඉන්ජිනියරින් නම් ඉන්ජිනියරින් පැත්ත සිලෙක්ට් කරනවා. ඊට අදාළව ඩිග්‍රීස් තියෙන්නේ මොන යුනිවර්සිටි වලද කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි කැමති ඩිග්‍රී එකට ඇප්ලයි කරනවා. එතකොට මෙතනදී අපේ ලෝන් එකේ ගාණ ගැන කතා කරනවා නම් මේ ලෝන් එකේ ගාණ ලක්ෂ 6ත් ලක්ෂ 15ත් අතර ගාණක් තමයි අපිට ලබා දෙන්නේ. ඒක අපේ ඩිග්‍රී එකේ ෆී එකට අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. සමහර විට අපේ ඩිග්‍රී එකේ ෆී එක ලක්ෂ 7ක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට අපේ ඩිග්‍රී එකේ ෆී එක ලක්ෂ 11ක් වෙන්න පුළුවන්. කොහොම හරි උපරිම තියෙන්නේ ලක්ෂ 15යි, අඩුම තියෙන්නේ ලක්ෂ 6යි. මේ අතර ගාණක් තමයි අපි තෝරගන්න යුනිවර්සිටි එක අනුව, අපි තෝරගන්න ඩිග්‍රී එක අනුව අපේ ලෝන් එකට, අපේ ඩිග්‍රී එකට අපි ගෙවන්න ඕන ගාණ වෙන්නේ. ඒත් එක්කම අපි ස්ටුඩන්ට් කෙනෙක් විදියට අපිට පුළුවන් අපේ පාවිච්චියට තව ලෝන් එකක් ඇප්ලයි කරන්න. එතන ගාණ ලක්ෂ 3යි. ඒක හැබැයි 4 years ඩිග්‍රී එකක් නම් තමයි ලක්ෂ 3ක් දෙන්නේ. 3 years ඩිග්‍රී එකක් නම් ලක්ෂ 2.25ක් විදියට තමයි එන්නේ. එතකොට අපි මේ ඩිග්‍රීස් තෝරගද්දී 3 years ඩිග්‍රීස් වගේම 4 year ඩිග්‍රීස් නුත් තියෙනවා. සාමාන්‍යයෙන් 3 year ඩිග්‍රී එකක් නම් අපි අර ඇප්ලයි කරන ලෝන් එක හම්බ වෙන්නේ 2,25,000යි අපේ වියදම සඳහා ඇප්ලයි කරන එක. ඒ වගේම 4 year ඩිග්‍රී එකක් නම් අපි ඇප්ලයි කරන එක අපිට හම්බෙන්නේ ලක්ෂ 3යි. එතකොට මේ අපේ වියදමට ලබා ගන්න එක අපිට අවුරුද්දකට 75,000 ගානේ තමයි හම්බ වෙන්නේ. ඒකත් ඒ 75,000 අපිට ක්වාටර්ලි බෙදලා, ඒ කියන්නේ අවුරුද්දට කාර්තුවකට වගේ තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට අවුරුද්දකට 75,000 ඒව 3ක් හම්බ වෙනවා. 3 years ඩිග්‍රී එකක් නම්, 4 years ඩිග්‍රී එකක් නම් 75,000 ඒව 4ක් හම්බ වෙනවා. ඒක අපි ඇප්ලයි කිරීම අනිවාර්ය නැහැ. ඒක අපිට හම්බ වෙන්නේ අපි ඇප්ලයි කරොත් විතරයි. හැබැයි ඒකත් අපි ගෙවන්න ඕන අපේ කලින් වගේම අපේ ඩිග්‍රී එක ගෙවන විදියටමයි. අපි කතා කරමු අපි මේ ඩිග්‍රී එක කරන්න ලෝන් එක ඇප්ලයි කරලා කොහොමද අපි මේකේ ගෙවීම් කටයුතු කරන්න කියලා. ඒක අපිට කරන්න අවුරුදු කාල සීමාව සාමාන්‍යයෙන් අවුරුදු 12ක් වගේ කියලා තමයි 4 year ඩිග්‍රී එකකට කියන්නේ. ඒ කියන්නේ අපේ ඩිග්‍රී එක කරන්නේ අවුරුදු 4යි නම් එතන අවුරුදු 4යි. ඊට පස්සේ ඩිග්‍රී එක අරගෙන අවුරුද්දකටත් පස්සේ ඉඳන් තමයි අපි මේ කරපු ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළව ගෙවීම් කටයුතු ආරම්භ කරන්නේ. ඒ කියන්නේ 6 වෙනි අවුරුද්දේ ඉඳලා තමයි. ඒකට ඩිග්‍රී එක කරන්න අවුරුදු 4යි. ඊට පස්සේ අපිට තව අවුරුද්දක් ප්‍රී හම්බ වෙනවා. එතකොට 5යි. ඊළඟ අවුරුද්දේ ඉඳන් අවුරුදු 7ක් ඇතුළත මාස 84ක්, ඉන්ස්ටෝල්මන්ට් 84ක් විදියට තමයි අපි අපේ ගෙවීම් කටයුතු කරගෙන යන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් මේකේ ලෝන් කාල පරිච්ඡේදය අපිට කියන්න පුළුවන් අවුරුදු 12ක් කියලා. හැබැයි ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි ඉගෙනගෙන ඉවර වෙලා අවුරුද්දකට පස්සේ තමයි අපි ලෝන් එකට ගෙවන්න ඕන. ඒකත් අපේ මාසික පඩියෙන් යම්කිසි මුදලක් කැපෙන විදිහට තමයි අපි arrange කරගන්න ඕන. සාමාන්‍යයෙන් මේකට 15,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇප්ලයි කරනවා. ඒකට එක හේතුවක් තමයි දැන් මේක ආසන්නම A level ලියපු අවුරුදු 3ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගන්නවානේ. එතකොට ඊට අදාළව ඒ කාල පරිච්ඡේදය තුළ A level ලියපු
අවුරුදු 3කට අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේකට ඇප්ලයි කරනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අයාලා ගැසට් එක නිකුත් කරලා ඇප්ලයි කරන්න අපිට මාස එකමාරක් අතර කාල පරිච්ඡේදයක් දෙනවා. ඊට පස්සේ ක්ලෝසින් ඩේට් එකෙන් පස්සේ එයාලා ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් කෝල් කරනවා. ඒකට හේතුව තමයි අපි සබ්මිට් කරලා තියෙන ඩොකියුමන්ට් වල සත්‍යතාවය තහවුරු කරගන්න තමයි එයාලා ගොඩක්ම වෙලාවට මේ ඉන්ටර්විව් එක කෝල් කරන්නේ. ඒකෙනුත් පස්සේ එයාලගේ සිලෙක්ෂන් ප්‍රොසෙස් එක කරලා ඉවර වෙලා අපිට අපි සිලෙක්ට් නැද්ද කියලා අපිට දැනුම් දෙනවා. ඊට පස්සේ තමයි අපේ යුනිවර්සිටි ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙන්නේ. මේන්ලි 4ක් තමා වෙන්නේ. ඒ කියන්නේ අපි ඇප්ලයි කරාට පස්සේ එයාලා ඉන්ටර්විව් කරලා අපිව සිලෙක්ට් කරලා අපිව සිලෙක්ට් නම් එයාලා අපිට දැනුම් දෙනවා. අපි මේකට ඇප්ලයි කරන්න ඕන ඔන්ලයින්. අපි ගිහිල්ලා උසස් අධ්‍යාපන ආයතනයේ පේජ් එකට ගිහිල්ලා එතනින් ස්ටුඩන්ට් ලෝන් කියන ඩිවිෂන් එකට ගිහින් අපි රෙජිස්ටර් වෙන්න ඕන account එකක් create කරලා ඒ වගේම අපි එතෙන්ට අපේ භාවිතාව වෙන ඊමේල් එකක් දෙන්න ඕන. මොකද අපේ ඊමේල් එක තමයි එයාලා අපේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට අපි රෙජිස්ටර් වෙද්දි භාවිතා කරපු ඊමේල් එකට අදාළව එයාලා ඩීටේල්ස් එවනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. මේකට අදාළව හෑන්ඩ්බුක් එකක් තියෙනවා. ඒ හෑන්ඩ්බුක් එකේ ස්ක්‍රීන්ෂොට්ස් එකම තියෙනවා කොහොමද අපි මේකේ රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. මේකේ පේජස් නම් කිහිපයක් තියෙනවා මේ ඇප්ලිකේෂන් එකේ. අපි හැම එකම හරියට නිවැරදිව පුරවන්න ඕන. එතකොට තමයි අපේ ඇප්ලිකේෂන් එක අපිට සක්සස්ව ෆිල් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ තියෙන යුනිවර්සිටිස් ගත්තම ඒවා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ එයාලා වෙනම කලින් සිලෙක්ට් කරගන්නවා යුනිවර්සිටිස් ඒ වගේම ඩිග්‍රීස්. ඊට අදාළව තමයි අපිට යුනිවර්සිටිස් ටික සිලෙක්ට් කරලා දෙන්නේ. ඒ වගේම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ටික සිලෙක්ට් කරලා දෙන්නේ. මේ අවුරුද්දේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් 129කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම යුනිවර්සිටි 16ක් ජොයින් වෙලා තියෙනවා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක සඳහා. සාමාන්‍යයෙන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් කරගන්න බලපාන ප්‍රධාන කාරණා 3ක් තියෙනවා. ඒ තමයි ඒ කැම්පස් එකෙන් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළව තියෙන ෂීට්ස් ගන්න. ඒ වගේම ඇප්ලයි කරන ස්ටුඩන්ට්ගේ සෙට් ස්කෝර් එක, ඒ වගේම ඒ ස්ටුඩන්ට්ගේ චොයිස් එක. ඒ කියන්නේ දැන් අපි එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් එක්තරා කැම්පස් එක ඩිග්‍රී එකකට තියෙන්නේ ෂීට්ස් 200යි. එතකොට ඒ 200ට අදාළව ස්ටුඩන්ට්ලා එයා තෝරන්නේ මුලින්ම චොයිස් එක විදිහට ඒ කැම්පස් එකේ ඒ ඩිග්‍රී එක දාලා තියෙන ස්ටුඩන්ට්ලා ගාන ගන්නවා. ඒ ස්ටුඩන්ට්ලා ගානෙන් එයාලා බලනවා ඉසෙට් ස්කෝර් එක. එතකොට මුල් ඉසෙට් ස්කෝර්ස් තියෙන අය තමයි අර පළවෙනියට අර ඩිග්‍රී එක ඉල්ලලා තියෙන ඉසෙට් ස්කෝර් වැඩිම තියෙන ළමයි ටික තමයි ඒ ෂීට් 200 ෆිල් කරන්න දෙන්නේ. ඊට පස්සේ ඒ ෂීට් 200ට අපි ඉන්ක්ලූඩ් දුන්නේ නැත්නම් අපේ පළවෙනි චොයිස් එකෙන් එයාලා ඊළඟට අපේ දෙවෙනි චොයිස් එක සලකලා බලනවා. එතකොට අපි දෙවෙනියට ඉල්ලලා තියෙන්නේ මොන යුනිවර්සිටි එකේ මොන ඩිග්‍රී එකද ඊට අදාළව ඉන්න ස්ටුඩන්ට්ලා බලනවා. ඒ ස්ටුඩන්ට්ලාගේ ඉසෙට් ස්කෝර් එක බලලා ඒකට අදාළ කට්ටිය සිලෙක්ට් කරගන්නවා. අන්න ඒ විදිහට තමයි එයාලා මේ ප්‍රොසෙස් එක කරන්නේ. එතකොට එයාලා ඉසෙට් ස්කෝර් එකයි ෂීට්ස් ප්‍රමාණයයි අපේ චොයිස් එකයි මත තමයි ඒක ඩිසයිඩ් කරන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ චොයිස් දාද්දි අපි වැඩිපුර කැමති යුනිවර්සිටි එකේ වැඩිපුර කැමති ඩිග්‍රී එක පිළිවෙලට දාන්න. ඒ කියන්නේ අපි මුලින්ම කැමති මේ යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී එකට නම් ඒක පළවෙනියට දානවා. ඊළඟට අපි කැමති එක මොකක්ද ඒක දෙවෙනියට දානවා. අන්න ඒ වගේ තමයි අපි අපේ රික්වෙස්ට් එක දාන්න ඕන. ඒ මොකද ඒ විදිහට තමයි එයාලා අපිව සිලෙක්ට් කරගන්නේ. එතකොට අපකරුවන් ගැන කතා කරොත් මේකේ අපකරුවන් දෙදෙනෙක් තමයි මේන්ලිම සලකන්නේ. ඒකේ පළවෙනි අපකරු විදියට අපේ අම්මා හෝ තාත්තා දාන්න පුළුවන්. ඒත් එක්කම අපේ දෙවෙනි අපකරු විදියට අපේ ළඟම නෑ කෙනෙක් ඒ වගේම ළඟම හිතවතෙක් ඒ වගේ දාන්න පුළුවන්. ඒත් එක්කම පහුගිය අවුරුදු වල නම් සලකලා බැලුවා ආදායම. හැබැයි දැන් නැවතත් මේ අවුරුද්දේ ගැසට් එකේ ඒ ආදායම සලකන එක නොසලකා හැරලා තියෙනවා. ආධිනික රික්වයර්මන්ට් එක විදියට අපේ අපකරු අවුරුදු 55ට අඩු කෙනෙක් විදියට තෝරගන්න ඕන කියලා නම් රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඒකට හේතුව ඉතින් අවුරුදු 55ට වැඩි කෙනෙක්ගේ අර එයාලා අපකාරයෙක් විදියට නිගන්නේ. එතකොට එතන අර තියෙන විශ්වාසනීය භාවයත් එක්ක තමයි ඒක අවුරුදු 55ට අඩු කෙනෙක් අපකාරයෙක් විදියට තෝරගන්න කියන එක සයින් වෙන්නේ. ඒත් එක්කම මේකට බැංක් 3ක් තියෙනවා අපිට ඒ ලෝන් එක ගන්න පුළුවන්. ඒ බැංක් 3 තමයි BOC එක, NSP එක, ඒ වගේම People's Bank එක. ඒත් එක්කම ඒවට තමයි ඩිග්‍රී ෆ්‍රී එකයි අපේ යුනිවර්සිටි
ස්ටුඩන්ට්ලට අර දෙන ඇප්ලයි කරාම ලැබෙන ෆී එකයි රැටෙන්නේ. එතකොට අදාළ සෙමස්ටර් එකට අදාළව යුනිවර්සිටි එකට අදාළ පේමන්ට් එක ඒ බැංකු through යුනිවර්සිටි එකට වැටෙනවා. ඒත් එක්කම අදාළ ස්ටුඩන්ට්ට අදාළ පේමන්ට් එක ඒ ස්ටුඩන්ට්ගේ account එකට වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් quarters ලැබෙනවා 4 years degrees නම් ඒ කියන්නේ 18750ක් වගේ එකපාරකට ලැබෙන තමයි එයාලා ඒක දාන්නේ. monthly දානවා අඩුයි. කලින් අවුරුදු වල නම් මේ අවුරුද්දේ කොහොම වෙයිද දන්නේ නැහැ. කලින් නම් 18750 quarter එකක් විදියට එකපාර තමයි අපි ස්ටුඩන්ට්ලට අදාළ ගාන රික්වෙස්ට් කරොත් එයාලා අපිට ලබා දෙන්නේ. ඒත් එක්කම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට සිලෙක්ට් වුණොත් ස්ටුඩන්ට්ලා වශයෙන් අපේ සතුව තියෙන වගකීම තමයි මේක ෆුල් ටයිම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වගේම එයාලා 80% ඇටෙන්ඩන්ස් බලනවා. ඒ වගේම එයාලා අපේ සබ්ජෙක්ට් වල රිපීට් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අඩුම සී සාමර්ථ්‍යයක් හෝ ඊට වැඩි රිසල්ට් එකක් එයාලා අපෙන් බලාපොරොත්තු වෙනවා. එයාලා දැන් ඒ ස්ටුඩන්ට් ලෝන් එක through අපි ජොයින් වෙනවා නම් එයාලා අපේ process එක යුනිවර්සිටි එක through මොනිටර් කරනවා. ඒ වගේමයි semester fee එක අපේ අතට නෙමෙයි හම්බෙන්නේ. semester fee එක එයා යුනිවර්සිටි එකට තමයි ගන්න තියෙන්නේ. එතකොට අපිට හම්බෙන්නේ අපි අර ස්ටුඩන්ට්ලා විදියට රික්වෙස්ට් කරන ලෝන් එක අතට හම්බුනොත් විතරයි. එතකොට මේ වෙද්දි මේ අවුරුද්දට අදාළවත් ස්ටුඩන්ට් ලෝන් එක රිලීස් වෙලා තියෙන්නේ ඇප්ලයි කරන්න තියෙන එක අගෝස්තු 17 ඉඳන් සැප්තැම්බර් අග වෙනකම් පුළුවන් ඒක. ඒ ඩේට්ස් එක මේ අවුරුද්දේ එකේ මොනවා හරි ඔයාලට විශේෂ තැනක් දැනගන්න ඕන නම් ඔයාලා පැහැදිලිව එකකින් වෙන්නේ මොකක්ද මොනවාද යුනිවර්සිටිස් මොන වගේ ඩිග්‍රීස්ද තියෙන්නේ ඒ දේවල් දැනගන්න ඕන නම් මට අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙම වුණොත් මම ඔයාලට ඕන නම් මේ අවුරුද්දේ ගැසට් එකට අදාළව වීඩියෝ එකක් අරන් එන්නම්. මේ දේවල් තමයි ඔයාලා normally government interest free student loan එක apply කරනවා නම් දැනගෙන ඉන්න ඕන. මේ දේවල් වලින් තමයි ඒ ලෝන් එකේ ඇප්ලයි කරන process එක හැදෙන්නේ. ඔයාලට තව මොනවා හරි විශේෂ දේවල් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම මෙතනින් කමෙන්ට් එකක් දාන්න. මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ස්තුතියි. මම හිතනවා මේකෙන් ඔයාලා ගොඩාක් දේවල් දැනගන්න ඇති මේ ලෝන් එක සම්බන්ධව සහ ඒකට ජොයින් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් දවසක මම එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න.